රයිට්. තවත් විභාග ගානක් තියෙනවා. අපි කතා කළ යුතුම ගානක්. මොකද ඔයගොල්ලන්ට මේකෙන් දෙයක් ගන්න තියෙනවා. සංකීර්ණ සංඛ්‍යා යම් ප්‍රමාණයකට ඉගෙන ගත්ත ළමයෙක්ට සෑහෙන වැදගත් වෙයි මේක. පාස් පේපර් ගානක් ආපු. මේකේ අන්තිම උත්තරේ ගන්න පුළුවන්ද බැරිද කියන එක ඔයගොල්ලෝ අන්තිමට දකි. මේ ගානේ විස්තරයක් අහනවා ඉසඩ් ඍණ එකේ. ඉසඩ් ගැන අපිට වෙන මොකුත් දත්තයක් නැත. විස්තරේ 30යි කියලා දීලා තිනවා. මාපාංකේ ඉසඩ්ගේ අඩුමාගේ අහන්නේ. එතකොට අපි මුලින්ම ඉසඩ් කොහෙද ඉන්නේ කියන එක මේකෙන් හොයාගන්න ඕන. පත පිළිබඳ දැනුමෙන් අන්තරේ විස්තරය අපි හොයන්නේ තියරියක් විදිහට ඉසඩ් ඍණ 1 කියන සම්පූර්ණ සංකීර්ණ සංඛ්‍යාව අපිට වැදගත් නෑ ඇත්තටම. 1 කියන සංඛ්‍යාවේ ඉන්න තැන අපි හරියටම දන්නවා. තාත්වික අක්ෂය උඩ Z ඉන්න තැන අපි හරියට දන්නේ නැහැ. නමුත් Z නිරූපණය කරන්නේ P ලක්ෂයෙන් නම් 1 නිරූපණය කරන්නේ A ලක්ෂයෙන් නම් PA රේඛාව යා කරාම අපි A ලක්ෂය තියෙන තැන ඉඳලා තිරස් රේඛාවේ ඉඳලා අපි වාමාවර්තව කරගෙනකොට අංශක 30ක් මැන්නොත් ඒකම මත තමයි Z ඉන්න ඕන. සංකීර්ණ සංඛ්‍යා දෙක අන්තරය තියරි දන්න ළමයි මේ ගැන හොඳින් දන්නවා. එතකොට ඉසඩ්ගේ පතය අර්ධ සරල රේඛාවක් මෙන්න මේ විදිහට එන. කෝණේ 5/6යි. ඉසඩ් කියන සංඛ්‍යාවට මේ රේඛාව මත ඕන තැනක ඉන්න පුළුවන්. මොකද P සහ A යා කරන රේඛාව අංශක 30ක් හදන්නයි ඕන. දැන් මම මේක ගත්තම මේ තියරි කැලටත් වඩා මේකේ තියෙන ප්‍රශ්නේ කියන්න මේක තියෙන අඩුපාඩු ඕගොල්ලන්ට පොඩ්ඩක් තේරුම් ගන්න. ඒකේ දෙයක් ඕගොල්ලන්ට ගන්න තියෙන නිසා. මෙතනදී මේ දැන් මාපාංකය කියන එක අපි කතා කරොත් එහෙම ඉසඩ් දැන් මෙතන P අපි එක අවස්ථාවක් නිකන් ගමු මෙතන ඉන්නවා කියලා. ඒතර මාපාංකය කියන්නේ සංකීර්ණ සංඛ්‍යාව මූල ලක්ෂයට තියෙන දුර. මූල ලක්ෂයට තියෙන දුර. එතකොට මූල ලක්ෂයට තියෙන දුරට පවතින අවමගින අපෙන් අහන්නේ. එතකොට P ලක්ෂය මේකේ තනින් තැනට යනකොට ඕගලන්ට පේන ඇති මේ දුර අඩු වෙනවා. තව ටිකක් આવොත් තව අඩු වෙනවා. ඒතර මේක අඩුම දුර කෙනෙක් දැක්ක ගමන් තීරණය කරනවා. මෙන්න මෙතන ඉසඩ් තියදී තමයි එන්නේ කියන එක. ඔන්න ඕක කියන එක. එතකොට ළමෙක් ඉසඩ්ගේ මාපාංකය කිව්වොත් OP දිග. එතකොට OP දිගට එන්න පුළුවන් අඩුමගේ කිව්වහම මේකට උත්තරේ ලියන්නේ 1 කියලා. නමුත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව OP දිගට එන අවමගේ එන්නේ ඉසඩ් මෙතනට ආවම. ඉසඩ් කියන සංඛ්‍යාව 1ට සමාන වෙනවා. ඉසඩ් කියන සංඛ්‍යාව 1ට සමාන වෙනකොට අපිට හොයන්න දීපු ආග් එක විස්තරය 1 ඍණ 1 වෙනවා. එතකොට අපි හොයන්නේ බිඳුවේ විස්තරය. බිඳුවේ විස්තරය හොයන්න පුළුවන්ද? බිඳුවේ විස්තරය. සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය කියන්නේ මම මේ හරියට සංකීර්ණ සංඛ්‍යාවක් අහඹු ලෙස ලකුණු කරගන්න. සංකීර්ණ සංඛ්‍යාවක විස්තරය කියන්නේ මූල ලක්ෂයට යා කරන රේඛාව සංඛ්‍යාව. මෙතන නිකන් W කියලා ගමු සංඛ්‍යාව. මෙන්න මේ හතර කෝණේ. රෝ කියලා ගමු. එතකොට W සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය අපිට හොයන්න කිව්වොත් එක තීටා. නමුත් W කියන කෙනා බිඳුව වුණොත් බිඳුවේ විස්තරය හොයන්න පුළුවන්ද? මොකද W බිඳුව වුණාම අපේ මූල ලක්ෂයට යා කරන රේඛාවක් හැදෙන්නේ නැහැ. රේඛාවක් හැදෙන්නේ නැහැ කියන්නේ රේඛාව තාත්වික අක්ෂයේ ධන පැත්තත් එක්ක හදන කෝණයක් අපිට හොයන්න බැරි වෙනවා. මොකද රේඛාව හදන කෝණයනේ. කියන්නේ බිඳුව බිඳුවට යා කරාම හදන කෝණයක් අපිට ප්‍රායෝගිකව ගන්න බෑ. ඒ නිසා බිඳුවේ විස්තරය අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ නිසා ඉසඩ්ට මෙතනට එන්න බෑ. ඉසඩ් මේ ලක්ෂයට ආවොත්
ඉසෙට් සහ ඒ සමපාත වුණොත් මේක ඇතුළ බිඳුව වෙනවා. ඒතකොට බිඳුවේ විස්තාරය ගානේ අපිට කියන්නේ ඉසෙට් ඍණ එකේ විස්තාරය 60යි කියලා. සෝරි 30යි කියලා. ඒතකොට 30ක් වෙන්න විදිහක් නැහැ. හරි. ඒ නිසා ඉසෙට්ට මෙතනට එන්න බෑ. පතේ ලකුණු කරද්දිත් ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක් තියෙනවා. මෙතන අපි සිදුරක් ඉතුරු කරන්න ඕන. මොකද ඉසෙට්ට මෙතන එන්න බෑ. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ වගේ සුලභයි විභාග ගණන් වල මේ අන්තරේ විස්තරය දීලා තියෙනවා. එතනදී මතක තියාගන්න විස්තරය ඇතුළ බිඳුව නොවන පරිදි පතේ ලකුණු වෙන්න ඕන. ඒ නිසා ඉසෙට්ට ඒ කියන ලක්ෂ්‍ය එක්ක සමපාත වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඇත්තටම ඕගලන්ට මේ ගානට උත්තරයක් හොයන්න බෑ මේ ගානේ. වෙච්ච පොඩි අඩුපාඩුවක් ඒක භාගයට ආපු ගානක්. නමුත් මේකේ ගණ්ඩ තියෙන දේ ගණ්ඩ මේ බිඳුවේ විස්තරයේ අර්ථ නොදැක්වේ කියන අදහස ඔයගලන්ට හරියට තේරුම් යන්න ඕන. පත ලකුණු කරද්දී ඒක වැදගත්. ඒතර තමයි ඔයගොල්ලෝ මේ ලක්ෂ්‍ය හැර ඉතුරු ටික ගන්න. හරි. මම හිතනවා වැදගත් වෙයි කියලා.